right mammalia වර්ගයේ ලාංඡනික ලක්ෂණ mammalia හරි බලන්න ආමියන්ඩ මැමේලියා කියලා ඔයාලා දන්නේ මොකද්ද? ශීරපායින් කියලා ඔයාලා දන්නේ මොකද්ද? කිරිබොන වනම් ශීරපායියෙක්. ඔය 9ට එහෙමත් කිරි දුන්නාම බොනවා. අන්න ඒක තමයි වැඩි. දැන් අපි මේ කිරිබී වැඩෙන කියලා කිව්වා. ඒක කියන එක වරදක් නෑ. නමුත් ඇත්තම කතාව කිරි නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ තමයි ශීරපායින්. දැන් එහෙම කිව්වහමත් පොඩි ප්‍රශ්නයක් එනවනේ අපිට. හිතරේ දෙනවා නිකන් අපි. එතකොට ඒ නිසා කිරිබී වැඩිලා කියවට කමන්නේ. නමුත් දැනගන්න අපිට තියෙන්න ඕන ඒ වෙනුවෙන් කිරි නිෂ්පාදනය කරන ග්‍රන්ථි. මොනවද මේ කිරි නිෂ්පාදනය කරන ග්‍රන්ථි වලට කියන්නේ? ස්තන ග්‍රන්ථි. එහෙම නැත්නම් ශීර ග්‍රන්ථි. ඒවා තියෙන්න ඕන. පිරිමියාගේ තියෙනවද? තියෙනවද? මේ ඒවා අක්‍රියයි. පිරිමියාගේ ශීර ග්‍රන්ථි තියෙනවා. හැබැයි ඒවා අක්‍රියයි. කාන්තාවන්ගේ ශීර ග්‍රන්ථි සක්‍රිය වෙන්නේ ප්‍රසූතියෙන් පසු. ඊට කලින් සක්‍රිය වෙන්නේ කාට බොන්නද? ප්‍රසූතියෙන් පස්සේ. මොනවා කතා කරනවද මේ නේද? ප්‍රසූතියෙන් පස්සේ තමයි සක්‍රිය වෙන්නේ. හෝමෝන වලින් ඒ වැඩේ කරලා දෙනවා. එතකොට දැන් මේගොල්ලන්ගේ වර්ගයේ ලක්ෂණ හරි ලොකු ලිස්ට් එකක් තිබ්බට ඔයාලට තියෙන්නේ පොඩ්ඩයි. නමුත් ඔයාලගේ වයසේදී ඔයාලා දැනගන්න ඕන වගේක් තියෙනවා. පස්සේ අපිට ඕන වෙනවා එක එකකවල. මේගොල්ලන්ට මම ඒවා නිකන් ඔහොම බ්‍රීෆ්ලි කියාගෙන යනවා. මීට අදාළ ටික පිළියමු. හරි? දැන් ඔන්න ශීරපායින්ට තමයි ළමයි වර්ග 4ක දත් තියෙන්නේ. මොනවද ඒ දත්? වෘන්තක රදනක පුරස්චාරක චාරක. එහෙම ඒකට කියන විෂම දන්ති. සහ ඒ දත් තියෙන්නේ මෙම කූපවල. ශීරපායින්ට කොහොමද මේ විෂම දන්ති කියන එක තියෙනවා. ඒ දත් 4ෙන් කරන්නේ කාර්යයන් 4ක්. දැන් මේ ගැන අපි පෝෂණය පාඩමේ තාය කතා කරනවා. ඒ නිසා ලොකුවට කියන්න යන්නේ නැහැ මම. හරි? කෘන්තක වලින් මෙහෙම කඩා ගන්නවා, රදනවක වලින් ඉරා ගන්නවා. ඔහොම ලක්ෂණ තියෙනවා. පුරස්චාරක වලින් තමයි තලන්නේ. ගොඩක් වෙලාවට අපි හපන්නේ වගේ. ඒකට පැත්තට ගන්න අපි කෑම හපනකොට අපි ඉස්සරහෙන් හපලා මීයා වගේ ගිලින් නැහැ නේ. පැත්තකට ගන්න. එතකොට එහෙම. තව තියෙනවා මේගොල්ලන්ගේ දේහයේ සමේ රෝම. සමේ රෝම පිටින්නේ මැමේලියාවන්ගේ. වෙන කිසිම එකකින් නෑ මෝඩ කතා හැම ලියන්නේ. හරි? රවුල් තියෙන ගෙම්බෝ අරුමුන්නේ නෑ. ඒකයි වෙලේ. එතකොට මේගොල්ලන්ගේ වෘෂණ පිරිමි අයගේ. ඒවා පිටින්නේ දේහෙන් එළියේ. දේහෙන් බාහිරව තමයි වෘෂණ තියෙන්නේ. කරදරයක් නෑ අවුලක් නෑ. නමුත් එහෙම තමයි තියෙන්නේ. හරි? ඒකට හේතුව වෘෂණවල උෂ්ණත්වය සෙල්සියස් 2කට වඩා අඩුවෙන් තියෙන්න ඕන දේහ උෂ්ණත්වයට වඩා. දේහ උෂ්ණත්වයට වඩා සෙල්සියස් කීයකින්ද? 2කට වඩා අඩුවෙන් තියෙන්න ඕන. මොනවාගේ උෂ්ණත්වයේද? වෘෂණවල උෂ්ණත්වය. ඒක අපි ආයෙ ඉගෙන ගන්නවා ප්‍රජනනයේ පාඩේ. මම ඒක පොඩ්ඩක් මේ ලින්ක් කරලා උගන්වන්න. හරි? එතකොට සෙල්සියස් කීයකින්ද? ඔව් ඒක අමතක වෙනවා නම් තේරුමක් නැහැ. හරි? තේරුමක් නැහැ නේ වැඩක්ම නැහැ. ඒ කියන්නේ. හරි? තව දේහයෙන් බාහිරව කන් පෙති තියෙන්නේ කාගේද? ශීරපායින්ගේ. කන් පෙති එළියට මෙහෙම නිරලා තියෙන්නේ ශීරපායින්ගේ. තව ගොඩ ලක්ෂණ තියෙනවා. දැන් මහා ප්‍රාචීරය. දැන් ඒව නැහැ මේකේ මම දන්නතරේ මට මතක හිටියේ ඒක තිබ්බේ නැහැ. මහා ප්‍රාචීරය වගේ පිටන්නේත් මේගොල්ලන්ගේ. හරි? මේකේ අනික කොලේ නැහැනේ. ඔය මොකක් හරි ෆොටෝකොපි කරගෙන ඉන්න ගියාම එක කොලයක් හලනවා. මේ සම්පත් පොත කියන පළවෙනි එක. සම්පත් පොත ළඟ තියෙන කෙනෙක් ඉන්නවද නැහනේ? තියෙනවා. තියෙනවා.
ඔක සංශෝධනයේද? රයිට් අපි ලියමු. මැමාලියාවන්ගේ ලාක්ෂණික ලක්ෂණ. බහුතරයක් භෞමික වාසස්ථානවල ජීවත් වේ. බහුතරයක් ජීවත් වෙන්නේ භෞමිකව. ඊළඟ ලියමු. ලපැටියෝ ඒ මොක්කුද? අතන තිබ්බා මේ ඇතමෙක් ජලජ වේ කියලානේ. ඇතමෙක් ජලජ වෙනවා. කවුද මේ වතුරේ ඉන්නේ? කවුද වතුරේ ඉන්නේ? ඩොල්ෆින්ට වඩා නිකන් දන්න කෙනෙක් නැද්ද? තල්මසා ඉන්නේ බං ඔච්චර. අර දන්න එක මුලින් කියන්නකො. හරි? කවුද මේ ජලයේ ජීවත් වෙන මේ ශීරපායියා? තල්මසා. කොහොමද එතකොට? ශීර ග්‍රන්ථි තියෙනවා. ලපැටියන්ට පුළුවන් මේ ඇවිල්ලා බීලා යන්න. ලුණු රහ ඇති නේද? ඒක උන්ගෙන් අහගන්න ඕනේ. නමුත් ශීර ග්‍රන්ථි වලින් ඒ ගන්න පුළුවන්. ඇතමෙක් ජලජයි. පියාඹනයකකුත් ඉන්නවා ශීරපායියේ. කවුද? වවුල. අන්න හරි. ඒව දන්න. ලපැටියෝ අනේ මොකෙන්ද සර්රි? ඒ කියන්නේ අපි මේ බොහොම පොඩි උන් ඉපදුණු ගමන් වගේ කට්ටිය. ලපැටියෝ ස්තන ග්‍රන්ථි වලින් නිපද වෙන කිරි මත යැපෙති. ස්තන ග්‍රන්ථි වලින් නිපද වෙන කිරි මත යැපෙති. හරියට පාඩම් කරගෙන ගිහලා ලියපල්ලේ. සමහර වෙලේ ලපැටියෝ ස්තන ග්‍රන්ථි මත යැපෙති. ඒ ලපැටියෝ නෙමෙයිනේ වැඩිච්ච උන්නේ. ඊළඟ එක කාටිලේජීය ඊළඟ එක කාටිලේජ වලින් හැදුණු කාටිලේජීය සන්දාන පෘෂ්ඨ වලින් කාටිලේජ වලින් හැදෙනවා කාටිලේජීය සන්ධාන පෘෂ්ඨ. පන්තියේ සියලු දෙනා දිහා බලනවා. සන්ධාන පෘෂ්ඨ වලින් සමන්විත කාටිලේජීය සන්ධාන පෘෂ්ඨ වලින් සමන්විත අස්ථි වලින් සැදී සැකිල්ලක් ඇත. අස්ථි වලින් සැදී සැකිල්ලක් ඇත. දැන් අපේ අස්ථිවල කෙලවරවල තියෙන කාටිලේජ. ඒ නිසා මේ මෙහෙම වැඩ කරනකොට සද්ද බද්ද එන්නේ. චටචරස් ගලන්නේ. ගෙවී යාම අඩුයි. මේව නැති මෙහෙමයි. දැන් කුකුල් මසලක් තියෙනවනේ. චිකන් වල දැකලා නැද්ද අර ඇටකොටු කෙලවර ජරබර කෑලි. සන්ධාන පෘෂ්ඨ වලින් සමන්විත අස්ථි වලින් සැදී සැකිල්ලක් ඇත. ඊළඟ ඩොට් එක දේහය රෝම වලින් ආවරණය වී ඇති අතර මයිල් දේහය රෝම වලින් ආවරණය වී ඇති අතර නැත්නම් හිතන්න රටකින් කියලා. රටකින් නෙමෙයි මේ. රෝම වලින් ආවරණය වී ඇති අතර ඒවා තාප පරිවරණය දැන් අපේ මයිල් මොනවද බැටළුවොත් එක බලද්දි උගේ මුළු ඇඟේම මයිල්මනේ තියෙන්නේ. ඉතින් ඒක මොකටද ඒගොල්ලන්ට එච්චර තියෙන්නේ? තාප පරිවරණය, තාපය ආරක්ෂා කරගන්න. තාප පරිවරණය සඳහා දායක වෙයි. මේ බැටළුවන්ට නොදෙවෙනි මිනිස්සුත් ඉන්නවා සමහර අය. තාප පරිවරණය සඳහා දායක වෙයි. හිමාලයට උනත් යවුවේ හැකි අවුලක් නැහැ. දේහයේ රෝම වලින් ආවරණය වී ඇති අතර ඒවා තාප පරිවර්ණය සඳහා දායක වෙයි. ඊළඟ එක සමෙහි ග්‍රන්ථි ඇත. ඒ නිසා අපිට දාඩිය දානවා තෙතමනේ තියෙන සමත්තිය.
සමෙහි ග්‍රන්ථි ඇත. නේද? නැද්ද? දැන් ඔය ක්ෂීර ග්‍රන්ථි කියන්නේත් ළමයි විකරණය වෙච්ච ස්වේද ග්‍රන්ථියක්. දන්නවද ඒක? දාඩිය නිපදවන ග්‍රන්ථියක් විකරණය වෙලා තමයි කිරි නිපදවන ග්‍රන්ථිය වෙලා තියෙන්නේ. මාර වැඩක් නේද? ඊළඟට දැන් ඔය මේ තව තියෙනවා අපේ තියෙනවා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි කියලා. මොනවද? අයියෙන් කිය ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. අය කියන්නේ දැන් ඕක මට ඕන වෙනවා සම ගැන උගන්නන්න. හරිද? එතකොට මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වලින් ස්වේද ග්‍රන්ථි කියලා જાතියකුත් තියෙනවා. ස්වේද ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන්නේ ස්වේදය, දහඩිය. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වලින් ස්නේහයද? නෑ මොකද්ද? අපි කියනවාකට සීබම්. කොබන්න කියන්නේ සීබම්. සීබම්. හරිද? සීබම් කියන්නේ නිකන් තෙලක් වගේ. සුළු වශයෙන් තියෙන දැන් මූණේම ටිකක් වැඩි. සමහරගේ මූණේම ඕක වැඩි වුණාම අපි කියනවා ඔයිලි ස්කින් එකක්. මේක අඩු වුණාම අපි කියනවා ඩ්‍රයි ස්කින් එකක් කියලා. හරි? ඒක ඩ්‍රයි ගොඩාක් ඩ්‍රයි වුණාම මේ මල්ල බලපුවාම තලගොයගේ වගේ ගතියක් තියෙනවා. එතකොට ඔයිලි ස්කින් එකක් තියෙද්දි ටිකක් තෙල් ගතිය ටිකක් වැඩියෙන් එනවා. ඔහොම දැක්කම ලැමිනේට් කළා වගේ තමයි පේන්නේ ආව. දැන් ඔයාලට මේක ටිකක් ටෙස්ට් කරන්න මම කියන්නේ මේ නාහේ තියෙන මේ නාහේ දෙපැත්තෙන් මෙන්න ඔහොම පොඩ්ඩක් ඇඟිල්ල මේව කළා මේ බලන්න පොඩි තෙලක් තියෙනවා. ඇතුළට දාලා කරකවල ගන්න එපා. හරියට බලාගෙන කරත් සීබම් කියලා පෙන්නන්නේ. ඒ තමයි සීබම්. තේරෙනවද? ඒතර අපේ ඇඟේ අපේ හැමේ මේවා තියෙනවා. අනිත් එක තව දෙයක් ළමයි ඔයාලා දන්නවද? සමහර අයගේ දහඩිය සමහර අයගේ නෙමෙයි හැමෝගෙම. දහඩිය වල තියෙනවා යම් යම් සුවඳමය ද්‍රව්‍ය. ගන්ධමය කිව්වේ හරි නැති හින්දා. සුවඳමය ද්‍රව්‍ය තියෙනවා. එතකොට ඒවා දැන් සමහර අයගේ ඒ සංයෝග එක එක විදිහට වෙනස් වෙනවා. එතකොට එක එක ළඟ එක එක අය ළඟ එක එක වර්ගයේ ගඳ තමයි තියෙන්නේ. හරිද? සමහර අයගේ මේක වැඩි වුණාම අනිත් අයට වඩා වෙනස් ආවේනික ගඳක් එයා ළඟ තියෙනවා. ඇත්තටම මම කියන්නේ. මේකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. මේක Tamanට දැනෙන්නේ නේ. අනිත් අය තමයි ඉව කරලා ලක්මාලි ගියාද? ලහ. ඔයාලට තේරෙනවද මේක? එතකොට ඔයාලා මෙන්න මේකට ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකක්ද දන්නවද? ඒක දැන් Tamanට එහෙම ටැන් දෙකකින් තුනකින් ඉන්ඩිකේට් වුණාම ඒකේ ඒ ගඳ නසන ඒ සංයෝග උදාසීන කරන ක්‍රීම් වර්ග අරමේවත් තියෙනවා. ඒක පාවිච්චි කරන්න ඕන. තේරෙනවද? මොකද ළමයි ඔය first impression is the best impression කියලා ගත්තේ මුල්ම හමුව තමයි මතකෙ හිටින්නේ. පස්සේ යා කොච්චර සුවඳට ආවත් කියනවා අම්මෝ කීළඟේ එදා තිබ්බ ගඳ ඔබ දන්නේ. ඒ හින්දා ඒක කරගන්න හොඳ නැහැ. ඒක කරගන්න හොඳ නැහැ. ඒ තමන්ගේ ළඟ තියෙන මෙහෙමයි අපේ ඇඟවල් වලින් සුවඳ හමන මොකුත් නැහැ. ඒකත් කරුණාකරලා ඔබතුමන්ලා තුමියලා තේරුම් ගන්න ඕන. මේක මේ කුණු ගොඩවල් 32කින් හැදිලා තියෙන්නේ. අපි පරිස්සම් වෙන්න ඕන. ඒක අනිත් මිනිසුන්ට කරදරයක් නොවෙන්න තියාගන්න. හරි? මගේ ළඟ සුවඳ ඉන්නේ නැහැ කියලා ගඳ එන දේවල් දාලා හරියන්නේ නැහැ. අපි පරිස්සම් වෙන්න ඕන. ඒකේ විදිහට තියාගන්න. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒකයි සමහර අයගේ ඇඳුම් එයාටම අඳුන ගන්න පුළුවන් ඒකයි. ඒක සරලව කිව්වොත් ගෙදර හැමෝගෙම ඇඳුම් අම්මා දන්නවා. ටී-ෂර්ට් දෙක තුනක් තිබ්බත් මේක ලොකු පුතාගේ එකක්. මේ පොඩි එකක්. අම්මට හොඳ ඉවත් තියෙනවා ඒක ඇත්ත. දැන් ඔය කතාව ඔය සුවඳමය ද්‍රව්‍ය කතාව නැවත එනවා සම පාඩමේ අවසානයේ ඔයාලට ඒක එතනත් පොඩි ජොලි තැනක් තියෙනවා. මේ මම ඒක කියන්නේ අපරාධ දෙතෙන්ට ඉතිරි වෙන්න දෙපේ දෙයක්. මේ බලමු. අනිත් එක ඔය ස්වේදය තුල ඒ කියන්නේ දහඩිය වල යූරියා පවා තියෙනවා. තේරුණාද? එතකොට මට කියන්නේ දහඩිය දාලා දැන් අපි මේ කිහිලි දැන් මේවා මෙහෙම තියාගෙන ඉන්නේ නෑනේ අපි. මෙහෙමනේ ඉන්නේ. එතකොට මේවට වාතය ලැබෙන්නේ වායුගෝලීය වාතයෙන් විතර යනවද නැත්නම් එම නොලැබී තියෙනවද?
නොලැබී තිබ්බහම ළමයි එතන ක්‍රියාත්මක වෙන්නේ ස්වායුක බැක්ටීරියා නෙමෙයි. නිර්වායක බැක්ටීරියා. ඒගොල්ලෝ සංයෝග කඩලා එළියට දාන්නේ වෙන වෙනත් වායුන්. කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි. දැන් ස්වායු ශ්වසනයේ අතුරු මේ අවසන් ඵලයේනේ CO2. මේක එහෙම නෙමෙයි. ඒගොල්ලෝ දාන්නේ මීතේන්. ඇමෝනියා. තේරුණාද? එතකොට ඒකයි මේ කිහිලි වලින් ඒ දාඩිය ගඳ එන එකේ මේ සමහර අයගේ වැඩි අඩුතාවයක් ඉන්නේ. අපි දැන් ගන්නවා ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන්න. අර විදිහේ මේ ක්‍රීම් එකක් පාවිච්චි කරන එක අපි අපේ සෞඛ්‍ය ගැන අපි තේරුම් ගන්න ඕන දෙයක්. ඔළුවේ තියාගන්න එක. ඔය මේ සමහර අය ඉන්ටර්විව් වලට එහෙම යනවා. දොර ඇරපු ගමන් තේරෙනවා කවුද මේ කියේ. හරි? ඔව්. ඊට පස්සේ ළමයා ගියාට පස්සේ මේ ෆෑන් එකේම දාලා AC ටිකක් වැඩි කරනවා. රයිට්. ඔය ඉතින් ඇත්තටම මේ ඔළුවේ තියාගන්න ඕන. අපි ලිවද සමහි ග්‍රන්ථිය ඇත. ඊළඟට අචලතාපීය බොහෝ සමාජිකයෝ මොන පරිවෘත්තීය ශීඝ්‍රතාව පෙන්වතීද? ඉහළ පරිවෘත්තීය ශීඝ්‍රතාව පෙන්න මම කිව්වේ ඉස්සල්ලා. ඒ කියන්නේ අපේ ඇඟ 37 තියාගන්න ඕන. හරි? ඊළඟ විභේදිත වූ විභේදනය වෙලාගෙන විභේදිත වූ දත් වර්ග ඇත. විභේදිත වූ දත් වර්ග ඇත. ඇල ඉරක් විෂම දන්තීය විෂම දන්ති කියලා වට කියන්නේ විෂම දන්තිය. යන්න දාන්නේ අර ය කියන්නේ විෂම දන්තිය. ඊළඟ කුටීර 4ක හෘදයක් සහිත කුටීර 4ක හෘදයක් සහිත සම්පූර්ණ රුධිර සංසරණ පද්ධතියක් ඇත. සම්පූර්ණ රුධිර සංසරණ පද්ධතියක් ඇත. සම්පූර්ණ රුධිර සංසරණ පද්ධතියක් කියලා කියන්නේ අපි ඉගෙන ගන්නවා පස්සේ මේගොල්ලන්ගේ ඔක්සිජන් අඩු රුධිරයයි ඔක්සිජන් වැඩි රුධිරයයි එකිනෙක මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ නොවෙනකොට අපි කියනවා ඒකට අසම්පූර්ණ නෙමෙයි සම්පූර්ණ එකක්. ඊළඟ මෙතන මහා ප්‍රාචීරයේ තියෙනවා මේගොල්ලන් තියෙනවා ඒ කාර්යය. හරි. ලියන පෙනහළු සහිත කාර්යක්ෂම ශ්වසන පද්ධතියක් ඇත. පෙනහළු සහිත කාර්යක්ෂම ශ්වසන පද්ධතියක් ඇත. එතනම පෙනහළු වාතනය සඳහා පෙනහළු වාතනය සඳහා පේශිමය මහා ප්‍රාචීරය වැදගත් වෙයි. පේශිමය මහා ප්‍රාචීරය වැදගත් වෙයි. පේශිමය මහා ප්‍රාචීරය වැදගත් වෙයි. මහා ප්‍රාචීරය කියන එක හයිලයිට් කරගන්න. කලින් විෂම දන්ති කියලා තිබ්බ තැනත් හයිලයිට් කරගන්න. ඊළඟ ඩොට් එක අනෙකුත් පෘෂ්ඨවංශීන්ට වඩා විශාලව වැඩුණු මොළයක් පිහිටයි. මොළයක් පිහිටයි. එතනම බුද්ධිමත්ය
මට හිතෙනවනේ මම මේ ලියන්නේ මේකේ. ඔතනම ලියන්න ඉගෙනීමේ කුසලතාව හා ලියන්න බයනතු. ඉගෙනීමේ කුසලතාව හා ඉගෙනීමේ කුසලතාව සහ මතකය ඇත. මතකය ඇත. සර් මං උරගේ. මතකය ඇත. ඊළඟ දැන් ඒක තේරුණාද ඔයාලට? ඒ කියන්නේ දැන් ඔය පක්ෂියෝ අරුමුන් ගත්තාම මෝඩයි. ඊට එහා ගියපු නිකන් දැන් ඔය හරකෙක් වුණත් ඌටත් පොඩි මොලයක් තියෙනවා. තමන්ගේ හාම්පුතා අඳුරනෝ. වෙලේ ඉඳන් තනියම ගෙදර එනවා. නේද? අමුතු එවුන්නේ. දැන් කුරුල්ලෙක්ටත් ඔක ට්‍රේන් කරන්න පුළුවන්. හැබැයි දැන් සර්පෙක් වගේ එකක් හදාගත්තා කියහන්කෝ. ඌ එහෙම අතෑරියා කියලා ගෙදර ඉන්නේ නෑනේ. කොහේයිද අපි දන්නවද? ගෙම්බෙක් ජීවිතේට එනවද? සමහරව එනවා ඒ අර ඒ ගෙදර ඉඳලා ඉතින් ඒ අනේ මන්ද ඌ ගෙම්බෙක් කියන්නේ ශීරපායියෙක් වෙන්න හිටපු එකෙක් අම්මයි කීමට ගෙම්බෙක් කලාව එකෙක් තමයි තියෙන්නේ. දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ මේ චිම්පන්සිලා ඔරන්ගොටන්ලා හරි උට හොඳට මොලේ තියෙනවා ඉතින් තර්ජනයක් වෙන්න පුළුවන් රෑන්ක් එකක් දාන්න උනත් පුළුවන්. ඊළඟ එක විවිධ sannivedana ක්‍රම භාවිත කරයි. ඒ කියන්නේ කතා කරන්න පුළුවන්. දැන් අපි කතා කරනවා. සමහරව ඥාව ගන්නවා. අන්න ඒ වගේ මේ උන්ට එක එක sannivedana ක්‍රම තියෙනවා. ඊළඟ අභ්‍යන්තර සංසේචනයේ දක්වන අතර ලපෙටියන් දීර්ඝ කාලයක් කාගේ ආරක්ෂාව යටතේ වර්ධනය වෙනවද? මව්පිය ආරක්ෂාව යටතේ ඔය පේරන්ටල් කෙයාර් කියන එක හයිලයිට් කරන මව්පිය ආරක්ෂාව කියන්නේ. දැන් බලන්න බැල්ලියෙක් පැටව ගහපුවාම ආයෙත් ටික දවසක් යනනම් ඒ බැල්ලි වෙන කිසිම කෙනෙකුට ලඟ වෙන්න දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහනේ. කාලයක් දැන් ඇත්තෙක් කියමනේ දැන් ඇත් පැටියෙක් ඉපදුනම නැත්නම් අලි පැටියෙක් ඉපදුනහම ඒ රංචුවේ ඉන්න අනිත් ඇතින්නියන්ටත් ඒ කියන්නේ කෙනර කියන්නේ නේද? අනිත් අලිගෑනුන්ටත් මේ කිරියරනවා කියලා කියනවා. දැන් මේ සාමාන්‍ය මේ මිනිස්සෙයින්ගේ හිතන්නකෝ කොච්චර මව්පිය ආරක්ෂාවක් තියනවද කියලා. ලපැටියන් නෙමෙයිනේ කසාද බැඳලා ගිහින්නොත් අම්මලා ඒත් ආදරෙන් බලන් ඉන්නවනේ. තේරුණාද? ඒකේ බුද්ධියත් එක්ක එන්නේ. හරි? මව්පිය ආරක්ෂාව යටතේ වර්ධනය වේ. තව වාක්‍යයක් එහා පැත්තේ තියෙනවා සතුටු වෙන්නේ. බහුතරයක් සංචරණය සඳහා ගාත්‍ර භාවිත කරන අතර ඇතමෙක් පියාසැරීමටද අන්න ඒ වවුල ගැනයි කියන්නේ. ඇතමෙක් පියාසැරීමටද ඇතමෙක් ජලජ පරිසරවලද අනුවර්තනය වී සිටිදී. කවුද ඒ ජලජ පරිසරයක් කෙනා? තල්මසා. උදාහරණ දාමු. වවුල කොමාවක් තල්මසා කොමාවක් වඳුරා කොමාවක් ගවයා මිනිසා දාලත් නේ හතර දිනක් වවුලා තල්මසා වඳුරා ගවයා